ඔන්න අදත් නවිරු කිචන් මගේ YouTube channel එකට ඔයාලා හැමෝම ගොඩාක් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මං හදන්නේ ඔයගොල්ලෝ අවුරුදු කෑම මේසේ රස කරන්න රසම රස රුලන් ටොෆි එකක්. ඔන්න ඉතින් මේකේ රස වගේම තමයි මේක හරි ලස්සනට හදාගන්න පුළුවන්. හරිම ඉක්මනින් හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. පොඩ්ඩක්වත් වරදින්න නැතුව මේ රුලන් ටොෆි එක හදාගන්න විදිය අද මං ඔයගලන්ට කියලා දෙනවා. මේ රෙසිපි එක හදන්න ගොඩක් ಜಾති ඕන වෙන්නේ නැහැ. අපිට ප්‍රධාන අමුද්‍රව්‍ය ඕන වෙන්නේ රුලන්. ඔන්න මම මෙතන අරගෙන තියෙනවා පැකට් කරපු රුලන් ග්‍රෑම් 200 පැකට් එකක්. ඔයගොල්ලෝ මතක තියාගන්න හොඳ රුලන් එකක් තෝරගන්න. පැකට් කරපු රුලන් එකක් ගන්නවා නම් වඩාත් හොඳයි. මේ විදිහට රුලන් ග්‍රෑම් 200යි. මම මෙතන අරගෙන තියෙනවා ගාගත්ත පොල් බෑවක්. ඔන්න ඊට පස්සේ අරගෙන තියෙනවා සීනි ග්‍රෑම් 200ක්. සීනි ග්‍රෑම් 200ට මං ලුණු තේ හැන්දකට පොඩ්ඩක් අඩුවෙන් එකතු කරගන්නවා. ඔන්න ඊට පස්සේ වැනිලා බිංදු 2-3කුයි බටර් පොඩ්ඩකුයි අපිට මේ රෙසිපි එක හදන්න ඕන වෙනවා. ඉස්සෙල්ලාම මං මේ වගේ පෑන් එකක් ලිපේ තියලා මං ගත්ත රුලන් ටික පෑන් එකේ දාගෙන මධ්‍යම ප්‍රමාණයේ ගින්දරේ මේ විදිහට හොඳට බැඳ ගන්නවා. ඔයගොල්ලෝ මතක තියාගන්න ලිපේ ගින්දර මධ්‍යම ප්‍රමාණයේ තියාගෙන මේක රන්වන් පාට වෙනකම් බෙද ගන්න. ඔන්න ඉතින් රුලන් ටික බැදීගෙන එද්දී අපිට ඇඟිලි දෙකට පොඩ්ඩක් අරගෙන බලන්න පුළුවන් හොඳ වැලි කැටි ගතියක් මේ වෙලාවට දැනෙනවා. ඒ වගේම තමයි රුලන් එක හරිම සැහැල්ලුයි. හොඳට බැදුනාට පස්සේ හොඳ සුවඳකුත් එනවා. ඔන්නේ බැදගත් රුලන් ටික මම මේ වගේ භාජනයකට එකතු කරගත්තා. ඊට පස්සේ ඔන්න මං අර රුලන් බැදපු භාජනයේටම ඒ ගින්දර ප්‍රමාණයම තියාගෙන අපි ගත සීනි වලින් භාගයක් මේ විදිහට එකතු කරගත්තා. ඔන්න ඉතින් දැන් මේ සීනි ටික මධ්‍යම ප්‍රමාණයේ ගින්දරේ තියාගෙන හොඳ ලස්සන සීනි පැණි එකක් හදාගන්න තමයි මම දැන් යන්නේ. මෙන්න මේ විදිහට ලස්සන පාටකට සීනි පැණි ටික හදාගන්න ඕනේ. ඔන්න සීනි ටික ඔක්කොම මේ විදිහට දිය වුණාට පස්සේ මම ඒකට එකතු කරගන්නවා වතුර අඬු කෝප්ප 1/4ක්. ඊට පස්සේ මම ගත්ත සීනි ටික ඉතුරු ටික මේ විදිහට එකතු කරගෙන හොඳට සීනි ටික දිය වෙන පදමට පැණි එක හදාගන්නවා. ඊට පස්සේ ආයේ වැනිලා තේ හැන්දක් එකතු කරගන්නවා. ඊට පස්සේ ලුණු තේ හැන්දකට පොඩ්ඩක් අඩුවෙන් මේ විදිහට එකතු කරගෙන හොඳට පැණි එක රත් කරගන්න ඕනේ. ඔන්න දැන් අපි පැණි එක මේ විදිහට පොඩ්ඩක් ඇඟිල්ලට අරගෙන බලපුවාම මේ විදිහට හොඳ ඇලෙන ගතියක් තිබ්බනම් ඔන්න අපේ පදම හරි. හරි. දැන් මේ වෙලාවේ ඔයගොල්ලෝ ගාව තියෙනවා නම් ගෙවල් වල කජු හරි රට කජු හරි එකතු කරගන්න පුළුවන්. මම දැන් මේ පැණි එකෙන් පොඩ්ඩක් අයින් කරගන්නවා. ඔන්න ඊට පස්සේ ගාගත්ත පොල් බෑව මේ විදිහට එකතු කරගන්නවා. ඒ ටික එකතු කරගෙන හොඳට පැණි එකේ පොල් ටික රත් වෙන්න දෙන්න ඕනේ. ඔයගොල්ලෝ කැමති නම් මේ පොල් ටිකත් බැදලා ගන්න පුළුවන්. එතකොට තව වැඩි කාලයක් මේක ඔයගලන්ට තියාගෙන කන්න පුළුවන්. ඔන්න දැන් පොල් ටික හොඳට පැණි එකේ මැල වුණාට පස්සේ මම රුලන් ටික එකතු කරගත්තා මේ විදිහට. රුලන් ටික එකතු කරගෙන පැණි එකත් එක්ක හොඳට මිශ්‍ර කරගන්න තමයි ඕනේ. ඔන්න ඉතින් මේ වෙලාවේ මට දැනෙනවා පැණි ටිකක් මදි ගතියක්. අර මං ඉස්සලා අරන් තියාගත්ත පැණි එකෙන් ටික ටික මේ විදිහට ආයෙ එකතු කරගෙන හොඳට රුලන් එක කලවම් කරගන්නවා. ඔන්න දැන් මං අයින් කරගත්ත පැණි ටික ඔක්කොම එකතු කරගත්තා. දැන් ඔන්න ඊට පස්සේ මම බටර් මේස හැන්දක් මේ විදිහට එකතු කරගන්නවා. මේ බටර් ටිකත් එකතු කරගෙන මේක හොඳට කලවම් කරගන්න තමයි ඕනේ. ලිපේ මධ්‍යම ප්‍රමාණයේ ගින්දරේ තියාගෙන මේ මිශ්‍රණය හොඳට කලවම් කරගන්න ඕනේ. ඔන්න ඉතින් මේ වෙලාවේ මිශ්‍රණය ඇලෙන ගතියකුයි එකතු වෙන ගතියකුයි තියෙනවා නම් ගුලි ගහන ගතියක් තියෙනවා නම් මිශ්‍රණයේ පදම හරි. ඔයාලට කැමති නම් මේ වෙලාවේ අතට ටිකක් අරගෙන ගුලි කරලා බලන්න.
එතකොට ඔයගලන්ට ගුලි වෙන පදමක් එනවා නම් ඒක තමයි නියම පදම. ඔන්න ඊට පස්සේ දැන් අපි මේ හදාගත්ත රුලන් මිශ්‍රණය මේ විදිහට මම බටර් ගාගත්ත ට්‍රේ එකට එකතු කරගන්නවා. මේ ටික මේ විදිහට ට්‍රේ එකට එකතු කරගෙන ලස්සනට නීට් කරගන්න තමයි ඕනේ. ඔන්න ඉතින් හැන්දේ තිබ්බ ටිකත් මම මේ විදිහට ඔක්කොම ට්‍රේ එකට එකතු කරගෙන ලස්සනට රුලන් ටොෆි එක නීට් කරගන්නවා. මේ වගේ ග්ලව්ස් එකක් අතට දාලා ඔයගලන්ට පුළුවන් හරියම ලේසියෙන් මේ ටොෆි එක නීට් කරගන්න. මම අද මේ ටොෆි එක ගොඩාක් පැතලි කරන්නේ නැහැ. ඔයගලන්ට පුළුවන් මේක පොඩ්ඩක් පැතලි කරලා ගන්න. මම දැන් නීට් කරගත්ත ටොෆි එක මේ විදිහට ට්‍රේ එකට එකතු කරගන්නවා. ඔන්න පේනවා නේද? හරිම ලේසියෙන් අපි නීට් කරගත්ත රුලන් ටොෆි එක මේ විදිහට එකතු කරගන්න පුළුවන් වුණා. ඔයගොල්ලෝ පොඩ්ඩක්වත් බය වෙන්න එපා. මේ ටොෆි එක හයි වෙන්නේ නැහැ. ඔන්න ඉතින් දැන් ඔයගලන්ට මේ රුලන් ටොෆි එක නිවාඩු පාඩුවේ කපා ගන්න තමයි තියෙන්නේ. ඔයගොල්ලෝ කැමති හැඩයකට මේක කපා ගන්න. කිරිබත් කැට හැඩයට හරි කොටු හැඩයට හරි ඔයගලන්ට මේක කපා ගන්න පුළුවන්. ඔන්න දැන් පේනව නේද අපේ රුලන් ටොෆි එක පොඩ්ඩක්වත් හයිය ගතියක් නැහැ. මේක සතියක් තිබ්බත් මේ විදිහටම තියන්න පුළුවන්. හයි වෙන්නේ නැහැ. ඒ වගේම තමයි හරිම රසයි. එහෙනම් මේ පාර සිංහල අවුරුද්දට ඔයගොල්ලෝ මේ රුලන් ටොෆි එක ඔයගොල්ලෝ අවුරුදු කෑම මේසේ ලස්සන කරන්න හදලා බලන්න. තවත් දවසක මේ වගේ ලස්සන රෙසිපි එකක් අරන් ඔයගොල්ලෝ හම්බ වෙන්න එන්නම්. එතකන් හැමෝම අමතක නොකර මගේ channel එක subscribe කරන්න. ගිහින් එන්නම්.